right දෙවෙනි grammar එක. පළවෙනි එක අපි කතා කරා කොතොනි ස්තේරු, දෙවෙනි එක තමයි කොතොනි නත්තේරු. right? ඉමි බලමු හනස්තේනෝ ඉසිනි කංකේ නක කිමරු. ඒ කියන්නේ කතානායකයාගේ අභිප්‍රේරණයෙන් තොරව තීරණය වෙන දෙයක්. ශූකන් කියන්නේ පුරුද්දක් වෙන්න පුළුවන්, කිසුකු කියන්නේ නීතියක් වෙන්න පුළුවන්, යුතේ කියන්නේ ප්ලෑන් එකක් නැත්නම් කාලසටහනකට අනුව සිදු වෙන දෙයක් වෙන්න පුළුවන්. right අපි බලමු. සෙත්සුසොකු දෝෂිනෝ යුසොකේ නයිකේ අර විදියටම තමයි. right ක්‍රියාපදයේ මුල් ස්වරූපයේ සමග යෙදෙනවා කොතොන් නත්තේරු. ඊට අමතරව නැත කියන අදහසත් සමග ඉස්සරහට කොතොන් නත්තේරු කියන එක යෙදෙනවා. අපි බලමු වාක්‍ය සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට එතකොට තේරෙයි. right පළවෙනි වාක්‍යය හොංකෝ දෙවා කියන්නේ තමන්ගේ පාසලේ කිසුසු දෙවා නිහොංගෝ සිකා හනසනයි කොතෝනි නත්තේරු. right මොකක්ද වෙලා තියෙන්නේ? තමන්ගේ පාසලේ පන්ති කාමරේ ජපන් භාෂාව හැර කිසිම භාෂාවක් කතා කරන්නට බෑ කියන අදහස කොතෝන් නත්තේරු. නයි කොතෝන් නත්තේරු නැත කියන අදහස නයි කොතෝනි ස්තේ ඉරු. right වෙන කිසිම භාෂාවක් කතා කරන්න බෑ. ඒගොල්ලොන් තීරණය කරලා තියෙනවා මොකද්ද? පන්ති කාමරේ ජපන් භාෂාවෙන් විතරයි කතා කරන්න කියලා. right ඒක කිසුක එකක් වෙන්න පුළුවන්, නීතියක් වෙන්න පුළුවන්, ශූකන් එකක් වෙන්න පුළුවන්, පුරුද්දක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන් කරගෙන යනවා. right දෙවෙනි වාක්‍යය අපි බලමු. හෝරිස්සු දෙවා නීතියට අනුව නිජුසයි මිමන්වා ඔසකේ ඕ නොන්දෙවා එකනයි කොතෝනි නතේරු. right නීතියෙන් කියලා තියෙනවා අවුරුදු 20ට අඩු සියලු දෙනාටම right මධ්‍යසාර භාවිතා කිරීම තහනම් කියන එක right තීරණය කරලා තියෙනවා නීතියෙන්. එතකොට එකනයි යොන් දෙවා එකනයි. ඒ කියන්නේ බොන්නට බෑ. මධ්‍යසාර භාවිතයට ගන්නට බෑ. කොතොනි නත්තේරු. right ඒක තීරණය කරලා දෙනවා. පුරුද්දක් නෙවෙයි ඒක කිසුකු නීතියක්. විදියට තමයි තීරණය කරලා